රයිට් මා වැහෙනව නේද? කන්ෆර්ම් කරන්න කවුරු හරි ඇහෙනවද මාව? කුණාල් ඇහෙනවද? හරි. අපි ක්ලාස් එක පටන් ගමු. හරි. මම හිතන්නේ තව කීප දෙනෙක්ම ජොයින් වෙන්න ඉන්නවා but anyway we will start. හරි. ඒ වගේම කොහොමද ඊයේ දේවල් ටික තේරුණාද? මට ෂෝට් නෝට්ස් එවල තිබ්බ කට්ටිය. අවුලක් නැහැ නේද? රයිට්. අද අපිට එතකොට ළමයි පටන් ගන්න තියෙන්නේ මේ ප්‍රතිරෝධක එහෙම නැත්නම් රෙසිස්ටර්ස් කියන කාරණාව ඉතරගෙන යන්න ඉස්සරහට. රයිට්. අර්ජුන ඕකේ නේද? අර්ජුන රයිට්. ඕකේ. ප්‍රතිරෝධක. ඒතර ඊයේ අපි කතා කරා ළමයි කොහොමද මොනවද මේ මල්ටිමීටර් කියලා කියන්නේ මල්ටිමීටර එකකින් මයින්නේ කොහොමද? හරි. ඔය වගේ දේවල් කිහිපයක්ම අපි මොකක් කරාද? කතා කරානේ. එතකොට අද අපේ මාතෘකාව වෙන්නේ තනිකරම මේ ප්‍රතිරෝධක එහෙම නැත්නම් රෙසිස්ටර්ස් කියන එක. මොනවද ප්‍රතිරෝධක කියලා කියන්නේ? ආ මොනවද ප්‍රතිරෝධක කියලා කියන්නේ? හ්ම්? අපි කිව්වා ධාරාවක් ගලාගෙන යනකොට හරි එක තැනක ඉඳන් පුතේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් තව තැනකට ගමන් කරනකොට මේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමට විරුද්ධව අනිත් පැත්තට ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමට විරුද්ධව ඇතිවන බලය තමයි ප්‍රතිරෝධය කියන්නේ. හරි? ප්‍රතිරෝධය කියන්නේ. ඒ කියන්නේ මේ බලන්න මෙතන ලස්සන ලියලා තියෙනවා සන්නායකයක් තුලින් ගලන විදුලි ධාරාව පාලනය කිරීම සඳහා ප්‍රතිරෝධක භාවිතා කරයි. හරි? පරිපථයක ප්‍රතිරෝධය වැඩි කිරීමෙන් ඒ තුලින් ගලන මෙතන ගලක නෙමෙයි ගලන ධාරාව අඩු කළගත හැකිය. හරි? ඕම්ගේ නියමයට අනුව yes අපි දන්නවා මොකද්ද V සමානයි IR නේ. V equal to IR අපි ඕක දන්නවා. හරි? එතකොට V equal IR කියන එකේ තේරුම මොකද්ද? හා? පුතේ මේකේ තේරුම තමයි V නියත විට. ඒ කියන්නේ වෝල්ටේජ් එක නියත නම් හරි වෝල්ටේජ් එක නියත නම් මොකද වෙන්නේ? වෝල්ටේජ් එක නියත නම් R වැඩි කරපුවාම රයිට් R වැඩි කරපුවාම මොකක්ද R වැඩි කරනවා කියලා කියන්නේ? ප්‍රතිරෝධය වැඩි කරපුවාම I අඩු වෙයි.
ඒක වෙන්න පුළුවන්ද? පුළුවන්නේ. දැන් බලන්න මෙහෙම. රයිට්. මෙන්න තියෙනවා එක පරිපථයක්. හිතන්න මෙතන වෝල්ට් 3යි කියලා. හරි. වෝල්ට් 3යි. හරි. දැන් තියෙනවා පුතේ තව පරිපථයක්. ඒකේ මන් දානවා රෙසිස්ටර්ස් එකක්. ඒ කියන්නේ මොකද්ද? ප්‍රතිරෝධකයකුයි බල්බ් එකකුයි දාලා තියෙන්නේ. ප්‍රතිරෝධයකුයි බල්බ් එකකුයි තමයි දාලා තියෙන්නේ. එතකොට මේක නියතයි මේ. වෝල්ට් 3 නියතයි. දැන් මට කියන්න A කියන පරිපථයේද එහෙම නැත්නම් B කියන පරිපථයේද වැඩි ධාරාවක් ගලන්නේ. A කියන පරිපථයේද B කියන පරිපථයේද වැඩි ධාරාවක් ගලන්නේ. මොකද හිතන්නේ? ආ මොකද හිතන්නේ? මට ඕන උත්තරයක්. A කියන පරිපථයේද B කියන පරිපථයේද වැඩි ධාරාවක් ගලන්නේ. පුනාල් මොකද කියන්නේ? ආ A කියන පරිපථයේ තමයි වැඩි ධාරාවක් ගලන්නේ. ඇයි? A කියන පරිපථයේ පුතේ ප්‍රතිරෝධය අඩුයි. A කියන පරිපථයේ මොකක්ද අඩු? ප්‍රතිරෝධය අඩුයි. හැබැයි B කියන පරිපථයේ ප්‍රතිරෝධය වැඩි. ඕක තේරුණාද? ඕක තේරුණාද? හා රයිට්. නිතිදු ඇහෙනවද මාව? නිතිදු yes okay. නිතිදු එතකොට මත කියන්න දැන් අපි කතා කරේ මේ ප්‍රතිරෝධක කියන කාරණාව. හරි? V සමාන IR කියලා අපි දන්නවා. එතකොට V නියත නම් V වෙනස් නොකර අපි R වැඩි අඩු කරොත් අඩු වැඩි කරොත් ඒ හා සමානව ධාරාව අඩු වැඩි වෙනවා. R වැඩි වුණොත් ධාරාව අඩු වෙනවා. ඒ වගේම තමයි R අඩු වුණොත් ගලන ධාරාව වැඩි වෙනවා. ඕක තමයි මේ ප්‍රතිරෝධක ගැන අපිට ඉස්සෙල්ලාම කතා කරන්න තියෙන කාරණාව. රයිට්. පැහැදිලිද? තේරුණාද ඔය ටික? රයිට්. ඕකේ. හරි. අපරයක් ඉන්න. හරි. නෙත්මි අමතක වුණාද අද ක්ලාස් එක? එන්නේ? ඒ ක්ලාස් එක තියෙනවා රයිට්. මම නැහැ කියලා මැසේජ් එකක් දැම්මේ නැත්තම් ක්ලාස් එක තියෙනවා අද. ටක් සනීප තත්ත්වයෙන් ඉන්නේ බට් එනිවේ ඔයාලට මං කිව්ව නේද? කියන්නේ අපි ටයිම් ටේබල් එක දාලා තිබ්බනේ. ඒ නිසා කොහොම හරි ටිකක් අමාරුයි බට් අපි කරගෙන යමු. හරි. ක්ලාස් එක රයිට් ඕකේ. හරි. එහෙනම් අපි මෙතනදී ලියමු මේ විදිහට. ලියන්න තරුවක් දාලා මෙන්න මෙතන විද්‍යුත් පරිපථ සැකසීමේදී විද්‍යුත් පරිපථ සැකසීමේදී ධාරා අඩු කිරීමට හෝ ධාරා වැඩි කිරීමට ධාරා අඩු කිරීමට හෝ ධාරා වැඩි කිරීමට බොහෝ අවස්ථාවල සිදුවේ. බොහෝ අවස්ථාවල සිදුවේ. එවිට එවිට
විවිධ වර්ගයේ ප්‍රතිරෝධක විවිධ වර්ගයේ ප්‍රතිරෝධක අවශ්‍යතාවය අනුව අවශ්‍යතාවය අනුව භාවිතා කරයි. අවශ්‍යතාවය අනුව භාවිතා කරයි. රයිට් ඕකේ. හරි. අවශ්‍යතාවය අනුව භාවිතා කරයි. රයිට්. පුතේ මෙහෙමයි. ප්‍රතිරෝධක ගත්තාම එක එක කියන්නේ ප්‍රතිරෝධක වර්ග ගණනාවක් තියෙනවා. ඔයාලගේ සිලබස් එකට අනුව අපි ප්‍රතිරෝධක බෙදනවා ප්‍රධාන කොටස් තුනකට. ප්‍රතිරෝධක බෙදනවා ප්‍රධාන කොටස් තුනකට. පළවෙනි ප්‍රතිරෝධක වර්ගය තමයි ස්ථිර ප්‍රතිරෝධක කියලා කියන්නේ. පළවෙනි ප්‍රතිරෝධක වර්ගය තමයි ස්ථිර ප්‍රතිරෝධක කියලා කියන්නේ. දෙවෙනි ප්‍රතිරෝධක වර්ගයට පුතේ අපි කියනවා විචල්්‍ය ප්‍රතිරෝධක කියලා. විචල්්‍ය ප්‍රතිරෝධක. right? එක ස්ථිර ප්‍රතිරෝධක, දෙක විචල්්‍ය ප්‍රතිරෝධක. තුන්වෙනි ප්‍රතිරෝධක වර්ගය තමයි ආලෝක සංවේදී ප්‍රතිරෝධක. රයිට්. මොනවද තුන? ස්ථිර ප්‍රතිරෝධක, විචල්්‍ය ප්‍රතිරෝධක සහ ආලෝක සංවේදී ප්‍රතිරෝධක. ඔය ටික තමයි මේ ප්‍රතිරෝධක අපි වර්ග වශයෙන් ගත්තාම ගන්න. අපි එක එකක් ගැන කතා කරමු. එහෙනම් මේ 1 2 3 කියන තැන් තුනේ ලියා ගන්න. එක ස්ථිර ප්‍රතිරෝධක, දෙක විචල්්‍ය ප්‍රතිරෝධක, තුන ආලෝක සංවේදී ප්‍රතිරෝධක. ආලෝක සංවේදී ප්‍රතිරෝධක. නිතිදු කුමුදිතට කෝල් එකක් දුන්නද ඔයා? හරි. ඕකේ. ස්ථිර ප්‍රතිරෝධක, විචල්්‍ය ප්‍රතිරෝධක, ආලෝක සංවේදී ප්‍රතිරෝධක. හරිනේ. රයිට්. එහෙනම් අපි ඉස්සෙල්ලාම කතා කරමු ස්ථිර ප්‍රතිරෝධක ගැන. දැකලා තියෙනවද මේක? මේකට කියන්නේ ළමයි ස්ථිර ප්‍රතිරෝධකයක් කියලා. ස්ථිර ප්‍රතිරෝධක කියන්න හේතුව තමයි ස්ථිර ප්‍රතිරෝධක කියලා කියන්න හේතුව තමයි මේවායේ අගය වෙනස් කරන්න බෑ. හරි. ඒ කියන්නේ මේ එක එක ප්‍රතිරෝධයකට වෙන වෙනම ඕම් අගයක් තියෙනවා. ප්‍රතිරෝධක අගයක් තියෙනවා. ඒ ප්‍රතිරෝධක අගය කොයිම වෙලාවකවත් වෙනස් කරන්න බෑ. හැදුවට පස්සේ. හරි. මෙන්න මේ වගේ ප්‍රතිරෝධක වලට තමයි අපි ස්ථිර ප්‍රතිරෝධක කියලා කියන්නේ. සංකේත වර්ග දෙකක් තියෙනවා. මේකත් පාවිච්චි කරනවා, මේකත් පාවිච්චි කරනවා. මේ දෙකම ඕකේ. මේ දෙකම අපි පාවිච්චි කරන්නේ මොනවටද? ස්ථිර ප්‍රතිරෝධක වලට. හරි. රයිට්. ඕකේ. බලන්නකෝ. මෙන්න මේ ස්ථිර ප්‍රතිරෝධකය ගත්තහම ළමයි මේකේ කොහෙන්ද මේ අගේ ගහලා තියෙන්නේ? රයිට්. බලන්න කොහොමද අගේ ගහලා තියෙන්නේ කියලා. දැන් මේක මේ වගේ ඔය රවුන්ඩ් ටිකක් තියෙන වලලු ටිකක් තියෙන එකක් තියෙන්නේ. මේකේ මොකද්ද දැන් මේකේ අගය අපි හොයාගන්නේ කොහොමද? දාන්න බලන්න මැසේජ් එකක්. කොහොමද අපි අගය හොයාගන්නේ මේ ප්‍රතිරෝධකේ? කොහොමද ප්‍රතිරෝධකයක අගය හොයාගන්නේ? ආ කුණාල් මොකද කියන්නේ දන්නවද? මේ ප්‍රතිරෝධකයේ අගය හොයන්න කිව්වොත් හොයන්න පුළුවන්ද කුණාල්? yes. ඔව් අර්ජුන අපිට වර්ණකේත ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. කුණාල් ඉන්නවද? yes කලර් කෝඩ් එකෙන්. හරි. කලර් කෝඩ් එකෙන් තමයි අපිට පුළුවන්. බලන්නකෝ මේකේ කලර් කෝඩ් කියන්නේ මොකක්ද කියන එක මේ බලන්න මේ. දැන් හොදට අහගන්න. මේක පැටලුණොත් ටිකක් අමාරුයි. මෙන්න මෙතන තියෙනවා බලන්න පාට තුනක්. එක ළඟ. අනිත් පැත්තේ වෙනම තව පාටක් තියෙනවා. හරි. පාට හතරක වර්ණ පටි නැත්තම් කලර් කෝඩ්ස් තියෙනවා. පාට හතරක. හැබැයි තුනක් එක ළඟ
එකක් එළියේ. එකක් වෙනම. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මෙන්න මේ කලර්ස් වලට මෙන්න මේ පාට වලට ළමයි අගයන් තියෙනවා. මේ පාට වලට මොනවද තියෙන්නේ? අගයන් තියෙනවා. මොනවද මේ අගයන්? ආ මොනවද මේ අගයන්? මේ බලන්න. මෙන්න මේකට. කියන්නේ ප්‍රතිරෝධකයක් අපි ගත්තාම හරි. මෙන්න මේ අර කොන් වෙලා ඉන්න එක තියෙනවනේ. ඒක අපේ මේ පැත්තට තියාගත්තොත් හරි. ඒ කියන්නේ අපි ප්‍රතිරෝධකයක් අතට අරගෙන බලනකොට මේ අර කොන් වෙලා තියෙන වගේ පැත්ත අපේ දකුණු අත පැත්තෙන් අපි තියාගත්තොත් හරි දකුණු අත පැත්තෙන් තියාගත්තොත් මෙන්න මේ කලයකට අපි දෙනවා වැලියු එකක් මොකද්ද මොකද්ද මේකේ තියෙන වැලියු එක මොන ස්ථානය කියලාද අපි කියන්නේ අලම දන්නවද කවුරු හරි කෙනෙක් ෆස්ට් බෑන්ඩ් එක ආ රයිට් මේකට කියන්නේ දහස්ථානය කියලා මේකට අපි කියනවා එක ස්ථානය කියලා මේකට කියනවා 10 බලය කියලා. මෙන්න මේකට කියනවා සහන අගය කියලා. හරි. 10 ස්ථානයේ එක ස්ථානයේ 10 බලය සහ සහන අගය. ඔන්න ඔය ටික තමයි කලර් කෝඩ් ටික. ඒතර මේ තියෙන කලර් කෝඩ් එකට අනුව අපිට කියන්න පුළුවන් මේ තියෙන මොකේද? මේකේ තියෙන පාට මොකද්ද නැත්නම් මේකේ තියෙන අගය මොකද්ද කියලා. හරි. රයිට් පැහැදිලිද? ඕකේ මේක ලියා ගන්න බලන්න. ඉක්මනට හරි ඔබ ඔච්චර දෙයක් නැහැ අපි කියනවා ෆස්ට් ඩිජිට් සෙකන්ඩ් ඩිජිට් මල්ටිප්ලයි ඇන් ටොලරන්ස් කියලා තමයි අපි ඉංග්‍රීසි වලින් ඔකට කියන්නේ හරි ওই විදිහට තියෙනවා රයිට් ඕකේ හරි නේද නිත්මි ලියාගත්තද නිත්මි ලියාගත්තද උනා අර්ජුන හරිද ඔය මයික් එක ඔන් කරලා පොඩ්ඩක් කතා කරහම් බං රයිට් ඕකේ thank you නිත්මි thank you ගුණාල් අර්ජුන මැසේජ් එක දාලා තියෙනවා yes thank you හරි ඕකේ හරි අපි බලමු දැන් මේක හොයන්නේ කොහොමද කියලා. මෙන්න තියෙනවා කලර් කෝඩ් එක. හැබැයි මං හිතන්නේ ඔයාලගේ මේ මේකේ නම් ඕක print එක කලර් නෙමෙයි වැදිලා තියෙන්නේ. හරි. මම ඒක නිසා මේක කියන්නම්. අපි ඒක මේ විදිහට ලියාගමු. එතකොට මේ අවුලක් වෙන්නේ නැහැ. රයිට් මෙහෙමයි. කලර්ස් ටික ඔයාලා මතක තියාගන්න ඕනේ. සමහර වෙලාවට කලර් කෝඩ් එක දෙනවා. හරි. කලර් කෝඩ් එක දුන්නොත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක ජස්ට් මතක තියාගන්න. ඒක මහා ලොකු අමාරු දෙයක් නෙමෙයි. හරි. කලර් කෝඩ් එක මතක තියාගන්න මෙහෙමයි. පුතේ ඕනම දෙයක් අපි පටන් ගන්නේ ඔළුවෙන්නේ. ඔළුව මොන පාටද? ඔළුව කළු පාටයි. මම ලියනවා කළු. රයිට්. ඔළුව කළු පාටයි. හා. ඊට පස්සේ මගේ මූණ මතක තියාගත්තා නම් මේක හරි ලේසියෙන් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මගේ මූණ දැන් ඔළුවට සාපේක්ෂව මම කළුයි. හැබැයි ඔළුවට සාපේක්ෂව මට කියන්න පුළුවන් මං මොකක් කියලාද? දුඹුරු කියලා. රයිට්. කළු පාට හරි දුඹුරු පාට හරි ඔන්න මගේ ඔළුව කළු පාටයි දෙවෙනියට මම ලියාගත්ත දුඹුරු පාට. හා ඊට පස්සේ අපිට ලියන්න තියෙන්නේ දෙතුනේ පාට හත. මොනවද? රතු, තැඹිලි, කඩන කියන්නේ කහ, කොල්ලා කියලා කියන්නේ කොළ,
කළු දුඹුරු රතු තැඹිලි කඩන කොල්ලා නිල්. ඉබ්බෙක් කියන එකේ ඉන්ඩිගෝ ගන්න හැ. ඇයි ඉන්ඩිගෝ ගන්න නැත්තේ? ඒ ටිකක් හොයාගන්න බැරි පාටක් ඒ නිසා ඉන්ඩිගෝ ගන්න නැහැ. ඉන්ඩිගෝ අතහැරලා අපි යනවා දම් වලට. හරි බලන්න කොහොමද ලිව්වේ? ඉස්සෙල්ලාම කළු පාට ලියාගත්තා මගේ ඔළුව කළු නිසා. හරි. කළු. ඊට පස්සේ මූණ දුඹුරු පාටයි දුඹුරු. ඊට පස්සේ රතු තැඹිලි කඩන කොල්ලා නිල් ඉබ්බා අයින් කරා දකි කියන එකට ආව දම්. අවසානයේ අලු සහ සුදු. අලු පාට මේසයකුයි සුදු පාට සපත්තු දෙකකුයි දාගෙන ඉන්නේ. right? කළු වලින් පටන් ගත්ත සුදු වලින් අවසන් කරා. ඕක තමයි කලර් කෝඩ් එක. ඔය ටික මතක නම් ගේමක් ගහන්න පුළුවන්. පිළිවෙලට මතක තියෙන්න ඕනේ. පටන් ගන්න කළු වලින් දුඹුරු ඊටසේ අර දෙදුන්නේ පාට ටික රතු තැඹිලි කඩන කොල්ලා නිල් ඉබ්බා කියන්නේ ඉන්ඩිගෝ ඒක අයින් කරනවා. දම් අලු සුදු. right? ඕකේ කළු. ඔළුව මොකද්ද? ඔළුව රවුම් නේ බං. ඒ නිසා මම ඔළුවට බිඳුව දානවා. එහෙනම් දුඹුරු කියන්නේ 1, රතු 2, තැඹිලි 3, කහ 4, කොළ 5, නිල් 6, දම් 7, අලු 8, සුදු 9. ඔන්න ඔහොම තමයි කලර් කෝඩ් එකේ අගයන් ටික එන්නේ. හරි. රයිට්. මම ආයි කියන්න දුක මොකද්ද කියලා. හරි. ඔළුව කළු පාටයි. එහෙනම් කළු ඉස්සෙල්ලාම ලිව්වා. මූණ දුඹුරු පාටයි. දෙවෙනියට ලිව්වා. ඊට පස්සේ රතු තැඹිලි කහ කොළ නිල් දම් අලු සුදු රයිට් බිංදුව 1 2 3 4 5 6 7 8 9 කියන විදිහට ලියා ගත්තා. හරි. මේක පැත්තකින් ලියා ගන්නකො ලබන්න. ඉක්මනට ලියා ගන්න. හරිද? ලියාගෙන ඉවර නම් මැසේජ් එකක් දාන්න. නැත්නම් මයික් එක ඔන් කරලා කතා කරන්න. හරි. ඉවරද? net me ඉවරද? thank you අර්ජුන. මැසේජ් එකක් දාලා තියෙනවා net me okay thank you. කුණල් හරිද? නැතිදු? හරි නේද? right okay nice nice nice. හරි අපි බලමු එහෙනම් දැන් මේකේ ප්‍රතිරෝධී අගය කොහොමද හොයන්නේ කියලා. මෙන්න මෙහෙමයි. හරි. මේකේ වලගේ ටියුට් එකේ පුතේ මේක නම් කරගන්න පේන එකක් නැහැ ඔයාලගේ එකේ. ඔක්කොම කළු පාටටනේ පේන්නේ නේද? මේක ලියාගන්න තැඹිලි කියලා. right. මේක රතු මේක දුඹුරු මේක ඇත්තටම එන්න ඕනේ රන්. හරි. මේක රන්. හරි. තැඹිලි රතු දුඹුරු රන් කහ. දැන් කොහොමද අපි මේකේ සහනාගය හොයන්නේ? කොහොමද අපි මේකේ සහනාගය හොයන්නේ? සෝරි සහනාගය නෙමෙයි ප්‍රතිරෝධී අගය. රයිට්. මෙහෙමයි පුතේ. හරි. ඉස්සෙල්ලාම අපි තැඹිලි කියන එකේ අගය බලන්න කීයද කියලා. කීයද තැඹිලි කියන එකේ අගය? 3යි. රයිට්. මම මේක ලියා ගන්නවා මෙහෙම 3යි. හරි. රතු කියන එකේ අගය කීයද? 2යි. නම් එහෙනම් ඒකත් ලියා ගන්නවා මේ 3 ගාවින්ම 3යි 2යි. 32යි. හරි. පළවෙනි දෙන්නගේ කියන්නේ පළවෙනි කලර්ස් දෙකේ අගයන් දෙක එක ළඟින් ලියා ගන්නවා. ඕක තමයි පළවෙනි පියවර.
තුන්වෙනියගේ රයිට් තුන්වෙනියගේ මොකද වෙන්නේ තුන්වෙනිය දුඹුරු කියලා කියන්නේ එකයිනේ රයිට් ඒක මොකද වෙන්නේ ඒක ලියන්නේ ළමයි 10 බලයක් විදිහට ඒක ලියන්නේ මොකක් විදිහටද 10 බලයක් විදිහට ඔන්න ඕක තමයි සිස්ටම් එක පළවෙනියයි දෙවෙනියයි එක ළඟ ලිව්වා තුන්වෙනිය ලියනකොට ලියන්නේ 10 බලයක් විදිහට එහෙනම් මේකේ ප්‍රතිරෝධී අගය කීයද 320යි ඕ ඕක තමයි මේකේ ප්‍රතිරෝධී අගය හරිම සරලයි හරිම සරලයි මොකද කරන්න තියෙන්නේ පළවෙනිය දෙවෙනිය එක ළඟ ලිව්වා තුන්වෙනියගේ අගේ 10 බලයක් විදිහට ලිව්වා එතකොට අපිට ප්‍රතිරෝධී අගය ගන්න පුළුවන් ඕක තමයි පළවෙනි එක රයිට් ඕකේ එහෙනම් අපි තව එකක් හදමු රයිට් තව එකක් හදමු මේ බලන්න රයිට් හිතන්න මේක කොළ මෙයා රතු මෙයා දම් මෙයා රිදි කොහොමද වෙන්නේ දැන් කොහොමද වෙන්නේ ආ කොළ කොළ කීයද කොළ කියන්නේ පුතේ පහනේ හ්ම් එහෙනම් සමානයි 5 රතු කියන්නේ කීයද දෙක එහෙනම් දෙක ලියාගත්තා වැඩි කිරීම 10 දම් කියන්නේ 7 10 කීයද 7 වෙනි බලය 10 7 වෙනි බලය එතකොට කීයද ආ එතකොට කීයද 52 වැඩි කිරීම 10 7 වෙනි බලයක් ඕම් මේක කිලෝ ඕම් කරොත් කීයක් වෙනවද ආ කිලෝ ඕම් කරොත් කොච්චරද වෙන්නේ 52 වැඩි කිරීම 10 කීවෙනි බලයද කිලෝ ඕම් කරොත් 4යිනේ 4යි කිලෝ ඕම් ඕක තමයි ඕක තමයි අ, විදිහ තේරුණාද පැහැදිලිද ඔතනට එනකන් තේරුණාද ඕක හදාගන්න හැටි තේරුණාද නැද්ද අර්ජුන මොකද හරි රයිට් ඕකේ පැහැදිලි හරි එහෙනම් ඉක්මනට මේ දෙක ලියාගමු මම තව එකක් ගානක් මෙතනින් දෙන්නම් එතකන් මෙන්න මේ දෙක උතනින් ලියාගන්න කොහොමද හදන්නේ කියලා ඕම් කොහොමද කිලෝ ඕම් කරන්නේ ආ මෙහෙමනේ ළමයි කිලෝ කියන්නේ උපසර්ගයක් රයිට් කිලෝ කියන එකේ තේරුම තමයි කීයයිද 1000යි කියන එක එහෙම නැත්නම් පුතේ 10 තුන්වෙනි බලය කියන එක එතකොට දැන් හිතන්නකො මෙහෙම දැන් අපි ගාව තියෙනවා 52 වැඩි කිරීම 10 7ක් ඕ දැන් 10 3 කියලා කියන්නේ කිලෝනේ 10 3 කියන්නේ කිලෝනේ ඉතින් මම මේක ලියනවා මෙහෙම 52 වැඩි කිරීම 10 4 වැඩි කිරීම 10 3යි ඕම් මම වැරදිද මට මෙහෙම ලියන්න පුළුවන් නේද ඇයි මේ පාද සමානයි එහෙනම් දර්ශක එකතු වෙනවා එතකොට 10 7 කියලා කියන එක මට ලියන්න පුළුවන් 10 4 වැඩි කිරීම 10 3 කියලා නේ ලියන්න පුළුවන් ඉතින් මම මොකද්ද කරේ මෙන්න මේ 10 3 කියන එකට මම මොකද කරේ k අකුර ගෙනාවා රයිට් එතකොට මට ලියන්න වෙන්නේ කොහොමද 52 වැඩි කිරීම 10 4යි කිලෝ ඕම් කියලා ඒක තේරුණාද රයිට් ඕකේ රයිට් ඕක මෙගා කරන්න කොහොමද අපිට මේක මෙගා කරන්න පුළුවන් නේ කොහොමද මෙගා කරන්නේ මෙගා කියන්නේ 10 කීයද මෙගා කියලා කියන්නේ 10 කීයද
ආ මෙගා කියලා කියන්නේ 10 6 නේද? right so මෙගා කියන්නේ 10 6 නම් හරි 10 6 නම් අපිට මේක කෙලින්ම ගේන්න පුළුවන් 520යි මෙගා ඕම් කියලා. හරි 520යි මෙගා ඕම් කියලා. එහෙම ලියන්නත් පුළුවන්. හරි right okay. මන්ට ඔය ගණන් දෙක හදාගන්න. හරිද? ඉවරද ගණන් දෙක? හරි right මම මේකේ තව චූටි කෑල්ලක් තියෙනවා. ඒ කෑල්ලත් කරලා අපි ටිකක් සැරට ගණන් දෙක තුනක් අපි මේකෙන් හදමු. අ, එතකොට ඕක ඔලුවට දාගන්න පුළුවන්. හරි මේ බලන්න. හරි. හරි නේද? ටයිම් ඕනේද තව? ටයිම් ඕන නම් පොඩි රියැක්ෂන් එකක් දෙන්න බලන්න. උනා ලෝකේද? right okay. හරි. දැන් මෙතන ඔන්න එහෙනම් ප්‍රතිරෝධියාගේ සමානයි අපි 320 ඕම් කියලා දාගමු. හරි. සහතයාගේ අනේ පුතේ මෙතන සහත නෙමේ සහන. හරි. සහන ඒක හදාගන්න සහනාගේ. මොකද්ද මේ සහනාගේ කියන්නේ? මෙතනදී සහනාගේ කියලා කියන්නේ ළමයි මෙන්න මේ එක පැත්තකට වෙලා ඉන්න ඕනේ ඩයල් එක. මෙන්න මේකේ අගේ තමයි අහන්නේ. සාමාන්‍යයෙන් මේ බලන්න අපි අ, මෙන්න මේක තමයි පුතේ ওই සහන අගේ කියලා කියන්නේ. සහන අගය. මොකද්ද? සහන අගය කියලා කියන්නේ. ඒතර බලන්න දැන් බ්‍රවුන් වලට සහන අගයක් තියෙනවා. ධන හෝ ඍණ බිඳ ධන හෝ ඍණ 1. රෙඩ් වලට ධන හෝ ඍණ 2. ඔරේන්ජ් ධන හෝ ඍණ 3. අර අරකම තමයි. හරි. බ්ලැක් වලට නෑ. බිඳුව එන්නේ කොහොමනේ? අර මෙතන තියෙන අගේම තමයි මේ 1 2 3 4 5. හරිද? එනකන් මෙතනට එනවා. හැබැයි බ්ලූ වලදී මොකද වෙලා තියෙන්නේ? නිල් වලදී 0.2 වෙලා ඊට පස්සේ වයලට් වලදී 0.1 වෙලා හරි ග්‍රේ වලදී 0.05 වෙලා ওই විදිහට තියෙනවා. මෙහෙමයි. ඔයාලා මෙන්න මේ කෑල්ල මතක තියාගන්න ඕනේ. මොකද මේ කෑල්ලෙන් ගොඩක් වෙලාවට ප්‍රශ්න එන්නේ නැහැ. හැබැයි මෙන්න මේ දෙක මතක තියාගන්න වෙනවා. රන් කියලා කියන්නේ එහෙම නැත්නම් ගෝල්ඩ් කියලා කියන්නේ ධන හෝ ඍණ 105යි. සිල්වර් කියලා කියන්නේ ධන හෝ ඍණ 110යි. ඔන්න ඔය දෙක මතක තියාගන්න වෙනවා. මොකද ඔය දෙකෙන් තමයි සාමාන්‍යයෙන් ටිකක් ප්‍රශ්න ටිකක් එන්නේ. ධන හෝ ඍණ 10%යි ධන හෝ ඍණ 100%යි. පැහැදිලිද? තේරුණාද? right okay අපි සහනාගය ගැන කතා කරමු. හරි. මම අපේ ගෲප් එකට අලුත් ලින්ක් එකක් දාලා තියෙනවා. ඒ ලින්ක් එකෙන් join වෙන්න. මේක මේ මට වැරදිලා අර 40 time මේ 40 minute cut වෙන ලින්ක් එකක් මම හදලා තියෙන්නේ. අ, හරි. මේක මම දැන් එන් කරන්නම්. රෙකෝඩින් එක ඔයාලට මේක වෙනම සෙපරේට් මම දෙන්නම්. ඊළඟට දැන් අලුතෙන් දාලා තියෙන ලින්ක් එකෙන් ක්ලාස් එකට ජොයින් වෙන්න. හරි? පුළුවන් නේ? පුළුවන්ද? right okay. හරි මම මේක එන් කරනවා. අලුත් එකකින් එන්න ඉක්මනට.